Hi ළමයි welcome back to my YouTube channel. ඉතින් කොහමද ඔයාලට ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නව නේද? ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඒ වගේම තමයි මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මගේ නම රුබි. ඉතින් එකතු වෙන්න කියලා ඉල්ලනවා ආදරෙන්. ඉතින් අදත් ගොඩාක් අවුව දවසක් හරිද? ඉතින් මේ වගේ අවුව දවස්වලට මේ වගේ රතු පාට ඒවා මට නම් සාමාන්‍යයි. හරිද? ඔයාලට කොහොමද දන්නේ? ඉතින් ඒ නිසා මේ වගේ දවසට මම මොනවද කරන්න කියලා තමයි මම මේ දවස් ටිකේ ඔයාලත් එක්ක මම මේ ෂෙයා කරගන්නේ. හරිද? ඉතින් අද මම කොමාරිකා වලින් මම මොනවද මගේ ෆේස් එකට කරන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒකින්ද දිගට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලත් මම වගේ නැචරල් කොමාරිකා මේ විදිහට පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා යූස් කරන්න කලින් දවසේ කපලා උදේට සෝදලා ඒකේ තියෙනවා නිකන් අර කාපාට මේ පොඩි මොනාලේ ද්‍රවයක් වගේ එනවා. හරිද? ඒක කපලා ටිකක් වෙලා තිබ්බාම තමයි ඒක එන්නේ. ඉතින් ඒක පිටින් අපි මූණට ගාපුවම තමයි මූණ කසන්නේ. ඒ නිසා කලින් දවසේ කපලා ওই විදිහට shopping එක හරි දාලා ඉවර වෙලා තියලා තියන්න ෆ්‍රිජ් එකේ. මම නම් ෆ්‍රිජ් එකේ දාලා තියලා ගන්නේ. එතකොට අර ඔයාලා දකින්න ඇති shopping එකේ කාපාටට එකතු වෙලා තිබ්බා. ඊට පස්සේ ඔදට ආපහු වොෂ් කරලා ගත්තාම මූණ කසන්නේ නැහැ. ඊට පස්සේ ওই විදිහට දෙපැත්තේ තියෙන කටු ඔක්කොම අයින් කරලා මැද ගානට සිවුර අරගෙන ඉවරලා ඒක බ්ලෙන්ඩ් කරන එක තමයි මම මුලින්ම කරන්නේ. බ්ලෙන්ඩ් කරද්දී ඒකට වතුර දාන්නේ නැහැ. කොමාරිකා විතරයි. කොමාරිකා ටික බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඒක පෙරා ගන්න ඕනේ. මොකද අර ඒකෙන් සීරම් එකක් වගේ මම ටිකක් ගන්නවා පෙරලා. ඒක වෙනමයි ස්ක්‍රබ් එකකට වෙනමයි තමයි ගන්න. ඉතින් ওই විදිහට ඔයාලට මොකක් හරි පිරිසිදු රෙදි කෑල්ලකින් පෙරලා ඒ පෙරෙනකොට බිමට යන ටික වෙනම ගන්න. අර කෑලි කෑලි වගේ පොඩ්ඩක් ඉතුරු වෙන ටික වෙනම ගන්න. ඊට පස්සේ ඒකට සීනි ටිකක් දාලා ලොකු කැට සීනි දාන්න එපා. ටිකක් පොඩි කැට තියෙන සීනි ටිකක් දාලා ඔයාට ඔයාගේ මුළු මූණම ස්ක්‍රබ් කරන්න. හරිද? ඉතින් ගොඩාක් පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ඒ කියන්නේ අර ලොකු ලොකු ඇක්ටිව් පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ස්ක්‍රබ් කරද්දි ගොඩාක් කිමීට ස්ක්‍රබ් කරන්න. ඔයා ස්ක්‍රබ් කරේ නැතත් කමක් නැහැ. ඉතින් මම ස්ක්‍රබ් කරලා ඉවර වුණාට පස්සේ අර මම පෙරාගත්තු ටික තියෙනවනේ ඒක නිකන් සීරම් එකක් වගේ තියෙන්නේ එතකොට. හරිද? හොයා ඇත්තටම මේක මේ වෙලාවේදී සීරම් එකක් වගේ. හරිද? මට නම් දැනෙන්නේ මේ. ඉතින් ඔයාලට පුළුවන් මේ පෙරලා ගත්තු ටිකට විටමින් E කැප්සියුල් එකක් එකතු කරගන්න. ඔයාගේ මූණ ගොඩාක් ඩ්‍රයි වෙලා නම් තියෙන්නේ. එහෙම නැත්නම් මේ විදිහට නෝමල් සීරම් එකක් විදිහට උදේට ඇප්ලයි කරලා වගේ මූණ මසාජ් කරගන්න පුළුවන් මේ වෙලාවේදී. ඒ වගේම අයි මසාජ් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලිප් වලට ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා පැය භාගයක් පැයක් හිටියත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉදලා මූණට උදේට වැළුණාට පස්සේ සෝදලා දාන්න. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි අයිස් කැටයකින් මූණ උදේට රබ් කරන එක. මොකද පෝසස් ඕපන් වෙනවනේ. ඔයාට කැමති නම් ඔයා පාවිච්චි කරන ටෝන් එකක් වුණත් යූස් කරන්න පුළුවන්. කොහොම හරි අන්තිමට අනිවාර්යයෙන්ම මේ දෙකෙන් එකක් කරන්නම ඕනේ. ඉතින් ඊළඟ වීඩියෝ එක අරගෙන එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. subscribe කරන්න. bye bye.